Welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට හැමෝම පරිස්සමින් ඉන්නා නේද? ඉතින් ඔන්න වෙනදට වඩා වෙනස් vlog එකක් තමයි මම ඔයාලට අරගෙන ආවේ. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද උදේ මම නැගිටිනකොටම මගේ ඔළුව රිදුණා. මිග්‍රේන් තියෙන නිසා වෙන්න ඕනේ. ඉතින් මම උදේම මං වෙනදට හදලා ගන්න තෙල් එක පොඩ්ඩක් රත් කරගෙන ඔළුවේ හොඳට ගාලා මසාජ් කරගත්තා. ඊට පස්සේ මං හදාගත්ත ෆේස් පැක් එකක්. ඒක ඇප්ලයි කරන්න තමයි මම දැන් මේ හදන්නේ. මේකෙන් පුළුවන් අපි අවුවට ගියාම පිච්චෙන අපේ හැම කලින් තිබුණා වගේ ග්ලෝ එකක් ලබා ගන්න. මම මේකට දාන්නේ කෝපි කුඩුයි සීනි තක්කාලි. මේක විනාඩි 20ක් හොඳට මූණේ ඇප්ලයි කරලා තියලා විනාඩි 20කින් පස්සේ අපි හොඳට මූණ හොද ගන්න ඕනේ. පේනව නේද වෙනස? ඊට පස්සේ අපේ මූණට හොඳ ග්ලෝ එකක් ලැබෙනවා. ඊට පස්සේ මම උදේට පොඩි කෑමක් කාලා මට අසයින්මන්ට් එකක් කරන්න තියෙනවා. ඒක තමයි කරන්න හදන්නේ. ඒ අතරේ මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. අපි හැමෝටම හැමදාම එකම විදිහට හොඳ දේවල් හම්බ වෙන්නේ නැහැ. අපිට ජීවිතේ හොඳ දේවල් වගේම නරක දේවලුත් ලැබෙනවා. ඉතින් ජය වගේම පරාජයත් ලැබෙනවා. ගොඩ නැගෙනවා වගේම අපිව කඩන් වැටෙන වෙලාවලුත් ජීවිතේට එනවා. ඉතින් අපි බිඳුවටම වැටුණත් අපි ඒ වැටුණ තැනින් ආයෙමත් නැගිටින්න ඕනේ. අපිට ජීවිතේ දරාගන්න අමාරුම තැනුත් එනවා. ඔයාට ඔයාව දරාගෙන ඇති කියලා හිතන තැනුත් එනවා. ඉතින් අන්න ඒ වෙලාවට තමයි අපි අපිව දරාගෙනම ඉන්න ඕනේ. අනිත් වෙලාවල් වලට වඩා අපි අපිට ආදරය දෙන්න ඕනෙත් ඒ වෙලාවට. බිඳුවටම අඩියටම වැටුණත් නැගිටින්න අපි හැමෝටම පුළුවන්. ඔයා දන්නවා නම් ඒක ඔයාට පුළුවන් කියලා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒ වගේම ඒ වෙලාවට ඔයා අනේ මට කවුරුත් නෑ, මට උදව් කරන්න කෙනෙක් නෑ, මගේ හිත හදන්න කවුරුත් නෑ කිය ඒවා තවත් ඒ හිත තව තවත් අවුලෙන් ඉන්නේ නැතුව හැම දෙයකින්ම අපිට ජීවිතයට කියලා දෙන පාඩම තේරුම් අරන් අපි අපිට ආදරය කරලා අපිව හොඳට දරාගෙන අපේ ජීවිතේ අපි ලස්සන කරගන්න ඕනේ. කවුරු නැති වුණත් මට මං ඉන්නවනේ. ඉතින් මට මොනවද කරන්න බැරි කියලා ඔයා තේරුම් ගන්න. එතකොට පුළුවන් ඔයා බිඳුවටම වැටිලා හිටියත් ඉක්මනින් හරි ලස්සනට hina වෙන්න. ඔන්න ඊට පස්සේ අපි නත්තල් ගහ හැදුවා. දැන් ඉතින් දෙසැම්බර් පටන් ගත්තනේ. හැබැයි මේ අවුරුද්දේ නත්තල වෙනදා වගේ සමරන්නේ නැහැ. මොකද මම වගේම ඔයත් දන්නවා අපේ රටේ අපේ මිනිස්සුන්ට මොකද වුනේ කියලා. මෙන්න මේක තමයි ෆයිනල් ලුක් එක. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.